රසම රසයි YouTube channel එකට ඔබ ආදරයෙන් පිළිගන්නවා. ඔබලුන් හැමෝගෙම ඉල්ලීම පරිදි අපි අද අරගෙන ආවේ ඕනම උත්සව අවස්ථාවකට නැතුවම බැරි මැලේ අච්චාරුවක් සාදා ගන්න ආකාරයයි. කලින් හදලා නැති කෙනෙකුට වුණත් මේක හදන්න හරිම ලේසියි. අපි හදලම බලමු. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය description box එකේ තියෙනවා. මුලින්ම රටෙන්දි වලට උණු වතුර දමා පියනකින් ඔසා තබන්න. ඊළඟට විනාකිරි කෝප්ප කාලක් භාජනයකට දමන්න. අඹරාගත් අබ තේ හැන්ද එකතු කරන්න. ඉඟුරු සුදුලූණු පේස්ට් එකත් එකතු කරන්න. දැන් මිරිස්කුඩු හා ගම්මිරිස්කුඩු තේ හැන්ද බැගින් එකතු කර හොඳින් කලවම් කරන්න. ලුණු තේ හැන්දක් හා සීනි තේ හැඳි 4ක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් මේ මිශ්‍රණය විනාඩි 20ක් පමණ වසා තබන්න. උණු වතුර දැමූ රටඉඳිවල පොතු හා ඇට ඉවත් කර භාජනයකට දමා හොඳින් පොඩි කර ගන්න. විනාඩි 20ක් තැබූ මිශ්‍රණය පොඩි කරගත් රටඉඳි වලට දමා මිශ්‍ර කරන්න. කපාගත් මාළු මිරිස්, කැරට්, ලූණු දමා හොඳින් මිශ්‍ර කරන්න. දැන් අපේ මැලේ අච්චාරුව ලෑස්තියි. මෙවැනි තවත් වටිනා වීඩියෝ නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ මේ වීඩියෝ එක නැරඹුවාට ඔබට ගොඩක් ස්තුතියි.